දුම්බර බන්ධනාගාරයේ රැඳවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව තොරතුරු වාර්තා වේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු යෝජනාව පිළිබඳව විමර්ශනය කිරීමට විමර්ශන කමිටුවක්ද පත් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ. සරල බහුතරයකින් ඡන්ද 113කින් එම විමර්ශන වාර්තාව සමගින් ඇති යෝජනාව සම්මත විය යුතු අතර එම විශේෂ කමිටුව සඳහා ඇතුළත් වන සමාජිකයන් කිහිප දෙනෙකුද වනවා. ඒ අතර අග්‍ර විනිශ්චයකාරවරයා විසින් පත් කළ ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති සහ පරිපාලන ශාස්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් විමර්ශන කමිටුව සමන්විත වෙනු ඇත. ඒ අනුව සමස්තයක් ලෙස අදාළ විමර්ශන කමිටුවේ වාර්තාව අප්‍රේල් මාස 8 හෝ 9 වෙනි දින දෙදින එක් දිනකදී පාර්ලිමේන්තුවට යොමු කර සම්මත කර ගැනීමට නිමිතව තිබේ. ඒ අනුව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කරන බවයි පාර්ලිමේන්තු සංනිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.